මට දවසක් ගොඩාක් හිතවත් හමුදාවේ මහත්තයෙක් ඇවිල්ලා බණකට ආරාධනා කළා ගෙදර. ඇවිල්ලා කිව්වා මෙහෙණින් වහන්සේ අපේ ගෙදර බණ මෙහෙණින් වහන්සේම කියන්න ඕනේ. මම කිව්වා හා හොඳයි කියලා. මෙහෙණින් වහන්සේ පහුවෙනිදා දානෙටත් වඩින්න පුළුවන්ද? මම කිව්වා මහත්තයෝ මට ඉස්කෝලේනේ මට බෑ. මම දානවලට වැඩිය වඩින්න කැමති නෑ. ඒ නිසා මම බණට වඩින්නම් කියලා. නෑ මෙහෙණින් වහන්සේ දානෙටත් එන්න මම වෙනුවෙන් කිව්වා. මම ඇහුවා ඇයි කියලා. නෑ මෙහෙණින් වහන්සේ බණට ඇවිල්ලා මෙහෙණින් වහන්සේට කැමති එකක් ගැන මාතුකා කරගෙන බණ කියන්න. මොකද අපේ නෑයෝ එනවා, අසල්වැසියෝ එනවා, හමුදාවේ අය එනවා. එදාට මෙහෙණින් වහන්සේට කැමති එකක් කියන්න. දානෙට ඇවිල්ලා මෙහෙණින් වහන්සේ මට ඕන බණ ටික කියන්න. මම ඇහුවා මොකද්ද ඔයාට ඕන? මෙහෙණින් වහන්සේ අපේ අම්මා පට්ට ලෝභයි කිව්වා. ඔන්න පුතාගේ වචනේ. අපේ අම්මා මැරිලා ඒකාන්තයෙන්ම මල පෙරේතියක් වෙනවා. ඒක ෂුවර්. මට ඒක නැති කරගන්න පුළුවන් නම් අපේ අම්මගේ ලෝභකම නැති වෙන්න බණ ටිකක් කියන්න කිව්වා. මම ඒ පාර කිව්වා මහත්තයෝ ওই දවසේ මට අවස්ථාව ලැබෙයිද දන්නෙත් නෑ. අනිත් එක මට කාටවත් රිද්දන්නත් බෑ. මට නම බෑ කියලා. ඊට පස්සේ කිව්වා අනේ මෙහෙණින් වහන්සේ මට අනුකම්පා කරන්න කියලා. මම ඒ පාර හා කියලා කිව්වා. බණට ගියා පින්වත්නි විශාල පිරිසක් බණ අහන්න හිටියා. මේ අම්මත් හිටියා. මට ඉතින් වෙනසක් පේන්නෙම නෑ. මේ අම්මා හරි කරුණාවන්තයි, hina වෙනවා, හඹයි. මම බණ ටික කියලා පන්සලට වැඩියා. පහුවෙනිදා දානෙටත් ගියා. දාන වෙලාවේ පින්වත්නි හාමුදුරුවෝ ටික දානේ වළඳනවා. දානේ ටිකක් හිර වුණා. මම ඒ පාර වටපිට බලද්දි මේ අම්මම තමයි ළඟ හිටියේ. එයාගේ වෙලාවද මගේ වෙලාවද මන්දා. මම කිව්වා අම්මේ මට වතුර කෝප්පයක් ගෙනත් දෙන්න කියලා. අම්මා ගියාමයි. වතුරත් නැත අම්මත් නැත. දානේ වළඳලා අපි අතුරුපසත් වළඳලා ආවා. මෙහෙණින් වහන්සේ පැන් කෝප්පේ. මම ඇහුවා කොහෙද අනේ වතුර ගේන්න ගියේ? ඔය අම්බතලයට ගියාද? ජල පිරිපහදුවටම ගියාද කියලා විහිළුවට ඇහුවා. ඒ පාර කිව්වා නෑ මේ කෝප්පයක් හොයන්න ගියා කියලා. මම කිව්වා මේ කැබිනට් එකේ මෙච්චර වීදුරු බඩු තියෙද්දි සාලේ ලොකු කැබිනට් එකක්. මේ කැබිනට් එකේ මෙච්චර වීදුරු බඩු තියෙද්දි කෝප්පයක් හොයන්න කොහෙද ගියේ? ඒ පාර මෙයා මගේ කනටම ලං කරලා කියනවා අපේ මහත්තයා ඩුබායි ගිහින් එද්දි ගෙනාපු බඩු වගේක් මේ බාට. දැන් අවුරුදු 25කටත් වැඩි මම S2 වගේ පරිස්සම් කරනවා. වතුර ටිකක්වත් බොන්නේ නැහැ කිව්වා. මිනිහා මැරිලා අවුරුදු 17 පින්කම තාම මැණිකක් රකින්නා රජින්දා කිව්වා වගේ අර භාජන ටික රකින්නවා. දැන් මට තේරුණා පුතා කියපු කතාව ඇත්ත කියලා. හිතන්නකෝ අපිට එහෙමනම් ගෙදර මිනිස්සුන්ට කොහොම ඇද්ද? කොහොම හරි කැරකිලා නායක හාමුදුරුවෝ කිව්වා එහෙනම් මෙහෙණින් වහන්සේ ඔබ බණ ටික කියලා ඉවර කරන්න කියලා. මරුම මිනිස්සයාටමයි ඉවර කරන්න හම්බ වෙන්නේ. ඒ පාර මම ඉතින් බණ ටික කියන්න පටන් ගත්තා. අර අම්මට මම කිව්වා අම්මා ලස්සන පින්කමක් කළා. සුගතියේ උපදී ආයුෂ ආවර්ණ සැප බල ප්‍රත්තා ලැබෙයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් විශාඛා සුමනා සුජාතා බන්දුල මල්ලිකාට වගේ සැප ලැබෙයි. දැන් අම්මා ඉන්නේ මුරුඟා අත්තේ උඩ. මම උඩටම නැංගුවා. ඇවිල්ලා එකපාරටම මම කරටිය කපලා දැම්මා. මම කිව්වා හැබැයි මතක තියාගන්න එකපාරක් හරි මේ කැබිනට් එකේ උපදිනවා අම්මා. මූණ හතරස් වුණා. හතරස් වෙලා මගෙන් ඇහුවා ඇයි කියලා. පවුලේ අය ටික විතරයිනේ ඉන්නේ. මම කිව්වා අනේ අම්මට මම හරි ආදරේ මේ පුතත් මට හරිම හිතවත්. හැබැයි මට එහෙමයි කියලා බුදුබණ වෙනස් කරන්න බෑ. අවුරුදු 25ක් අම්මට අත්තර ගන්න බැරි නම් මේ දුබායි වලින් ගෙනාපු වීදුරු ටික අම්මට මරණ මංචකයේදීත් අත්හරින්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. අම්මා ඉන්නේ අනතුරක. ඒ නිසා පුළුවන් නම් ඒ අනතුරෙන් ගැලවෙන්න කියලා. ලෝභකම ගැන බණ ටිකක් කියලා මම ඔක්මනට වාහනේට නැගලා ආවා. කේන්තියට ගැහුවොත් පිඟානකින් හරි කියන්න බෑනේ. දැන් ඉන්න උන් එහෙමනේ. උපදෙසක් දෙන්න බෑනේ. මම ඉක්මනට වාහනේ මිනිස්සයාටත් කිව්වා යමු කියලා ආවා. එතනින් පස්සේ මම අර හමුදාවේ මහත්තයාට කතා කළෙත් නෑ. දවස් 5කට විතර පස්සේ මම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා එළියට බහිද්දි හමුදාවේ ජීප් එකක් ඇවිල්ලා නැවැත්තුවා. බැලින්නාන් අර මහත්තයා මගේ දැන් හිත ඇතුලේ ඩික් ගානවා. මොකද දන්නේ නෑ ප්‍රශ්නේ කියලා. මෙහෙණින් වහන්සේ ගින්නක් පත්තු කරලා ගියානේ කියලා කියයි කියලා මම හිතන් හිටියේ. හැබැයි ඒ මහත්තයා එවිල්ලා සපත්තු දෙක ගලවලා එවිල්ලා මගේ කකුල් දෙක අල්ලලා කිව්වා මෙහෙණින් වහන්සේ නම් බුදු වෙනවා කියලා. මම ඇහුවා ඇයි කියලා.
අනේ මෙහෙණින් වහන්ස ඔබ වහන්සේ එදා අපේ අම්මට ප්‍රායෝගිකව ලස්සනට බණ ටිකක් කිව්වා. එදා ඔබ වහන්සේ වැඩියට පස්සේ අපේ අම්මා දවල්ට බත් කෑවේ නෑ. හවසත් අපි කන්න අඬ ගැහුවා ආවේ නෑ කාමරේ දොර වහගෙන හිටියා. මම වැඩට යන්න ලෑස්ති වෙද්දී අම්මා ඇවිල්ලා කිව්වා මේ කැබිනට් එක මම පන්සලට පූජා කරනවා කියලා. ඒ පාර මම පුදුම සතුටපත් වෙලා ඒ වෙලාවෙම වාහනයක් කුලියට ගෙනල්ලා මේ කැබිනට් එකත් පටවගෙන වීදුරු බඩු ටිකක් දාගෙන අම්මත් දාගෙන ගියා. තලවතුගොඩ පන්සලට පූජා කරා අපි. හාමුදුරුවෝ හරි සතුටින් බාරගත්තා. අරවා ඕල්ඩ් ෆැෂන් අවුරුදු 25කට කලින් මෝස්තර. හැබැයි හාමුදුරුවෝ ගත්තා. හැබැයි අපේ අම්මා නිදහස් වුණා මට ඊටත් වඩා සතුටුයි කිව්වා. අදටත් ඒ අම්මා හරිම ලස්සනට පින්දහම් කරනවා. ඊයේ පෙරේදාත් මාව හොයාගෙන ආවා. මෙහෙණින් වහන්සේ අනුරාධපුරයට ආවා කියලා ආරංචි වුණා කියලා හොයාගෙන ආවා. මම ඇහුවා දැන් පරණ බඩු එකතු කරන්නේ නැද්ද කියලා. නෑ දැන් අයින් කරනවා කිව්වා ඔක්කොම. ඒ නිසා අපි යම් දෙයකට ආසනම් පින්වත්නි දුක එතනමයි. බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ ආස දේවල් වැඩි වුණොත් අත්හැරිද්දි දුකත් වැඩි. ආස දේවල් අඩු වුණොත් අත්හැරිද්දි දුක අඩුයි. විශාකාට කිව්වා විශාකා උක්බට ආස දේවල් 100යි නම් දුක 100යි. ආස දේවල් 50කට අඩු කරගත්තොත් දුක 50යි. ආස දේවල් 10යි නම් දුක 10යි. ආස දේවල් 2යි නම් දුක 2යි. ආස දේවල් 1යි නම් දුක 1යි. විශාකා ඔබ කිසිම දෙයකට ඕනෑවට වැඩිය බැඳිලා නැත්තම් දුකක් නැහැ. ඒ නිසා දුක් නැති ජීවිතයකට ලං වෙන්න. ඔබේ ජීවිතේ ක්‍රෝධ කළ යුතු තැනදී ක්‍රෝධ නොකර ඉන්න. අක්කෝදේන ජිනේ කෝදං. ක්‍රෝධ කරන්න අක්‍රෝධයෙන් ජය ගන්න. පරෝපකාරී වන්න. ඔබට අසත්පුරුෂකම් කරන මිනිස්සු සත්පුරුෂකමින් ජය ගන්න. අසාදුන් සාදුනා ජිනේ. ඊළඟට ලෝභකම් කරන මිනිහා හැම තිස්සෙම දාණයෙන් දිනන්න ජිනේ කදරියන් දාණේන. ඊළඟට ඔබට බොරු කියනවා ඔබව රවට්ටන්න උත්සාහ කරන මිනිහාව ඇත්තෙන්න දිනන්න සච්චේන අලිකවාදිනම්. මේ බුදු වදන ජීවිතයට එකතු කරගෙන ජීවිතයේ දෙලොව සැප ළඟා කරගන්න මේ අහපු බණත් උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.